මාතෘකාව ධාරා විද්‍යුතය සම්බන්ධ වැදගත් කරුණු. දැන් මේ ඔය කරුණු ටික ඉගෙන ගත්තට පස්සේ MCQ ඕන එකක් කරගන්න පුළුවන්. අදින් පස්සේ ඔක්කොම MCQ ටිකයි ගෙදර වැඩ දෙනවා 2012 11 එසේ දෙක සහ past papers MCQ ප්‍රැක්ටිකල් වලින් ඇරෙන්න ඉතුරු ඔක්කොම ටික දෙනවා. හරිද? ඒ ටික ලබන සති කරන් ආවම ඇති. ගොඩක් තියෙන MCQ 250ක් විතර තියෙනවා. ඇත්තටම තියෙන එච්චර කියලා තියෙනවා. ධාරා විද්‍යාවෙන් ආව ඊටත් වැඩි ඇති. හරි. ලියන්න පළවෙනි පොයින්ට් එක point 1 තමයි ධාරා විද්‍යුතය ගානක මුලින්ම බලන්න ඕනි ප්‍රතිරෝධ නැති කම්බි තියනවාද කියලා ලියන්න. ප්‍රතිරෝධ නැති කම්බි තිබේදයි ප්‍රථමයෙන් බැලිය යුතුය. ප්‍රතිරෝධ නැති කම්බි තිබේදයි ප්‍රථමයෙන් බැලිය යුතුය. ප්‍රතිරෝධ නැති කම්බි තිබේදයි ප්‍රථමයෙන් බැලිය යුතුය. තමයි ප්‍රතිරෝධ නැති කම්බි කියන්නේ මේ දැන් මේක ප්‍රතිරෝධයක් තියෙන කම්බියක්නේ. ප්‍රතිරෝධ නැති කම්බිය කියන්නේ ඔහොම එකක්. ප්‍රතිරෝධ තියෙන කම්බියක ළමයි කරන්ට් එකක් යන වෙලාවට අනිවාර්යෙන් තියෙන්න ඕන කිව්ව විභව අන්තරයක්. ප්‍රතිරෝධ නැති කම්බියක් නම් කරන්ට් එක ගියාට අවුලක් නැහැ. විභව සමානයි. අපි ඔප්පු කළා. දැන් ඔයාලට මතක තියෙන්න ඕනේ විභව සමානයි කියන එක අපි මේක ඔප්පු කළා. විභව සමානයි. හරිද? එහෙනම් දැන් මේ වගේ ගානක එහෙම කම්බියක් දාපු ගමන් මෙතන විභවය මෙතන විභවය සමාන වෙනවා. නිසා කරන්ට් එක යන්න වෙන්නේ මේ හරහා. ඒ මොකද අපි කිව්ව ප්‍රතිරෝධ හරහා කරන්ට් එක යන්න විභවාන්තරයක් තියෙන්න බෑ. වැඩි විභවයේ සිට අඩු විභවයට කරන්ට් එක යන්නේ. දැන් මෙතන විභව අන්තරයක් නැහැ නේ ළමයි. මේ ප්‍රතිරෝධය හරහා. එහෙනම් කරන්ට් එක යන්නේ නිකම්ම කම්බිය හරහා විතරයි. ඒ පොයින්ට් එක මතක තියාගන්න. අර මතක 2017 ගානක් අපි හැදුවද මට මතක නැහැ. 2017 ගානක් තියෙනවා මෙහෙම එකක්. මේ අර ප්‍රතිරෝධ ජාලයක් තිබිලා අපි එකක් කරාද මතක නෑ මට. ප්‍රතිරෝධ ජාලයක් තියෙනවා. හරිද? හැබැයි අපිට පෙවුනොත් මේ ප්‍රතිරෝධ නැති කම්බියක් තියෙනවා කියලා මේ වටේට තියෙන ප්‍රතිරෝධ නැති කම්බිය. ඒක පේනවා නම් මේ හැමතැනම විභවය එකමයි. හැමතැනම විභවය එකමයි. මේ ප්‍රතිරෝධ සෙට් එකෙම වැඩක් නෑ. 2017 ගාන. මේ ප්‍රතිරෝධ නැති කම්බිය තියෙනවා කියලා ඕනි වෙලාවක ඕනිම එසේ එකක ඕනිම MCQ එක ප්‍රතිරෝධ නැති කම්බි තියෙනවද කියලා බලන්නම ඕනි. ඒක බලලා ඒ ප්‍රතිරෝධී කම්බි වල එක එක ලක්ෂයේ විභව සමානයි කියලා අරගෙන ගානක් දාන්න පටන් ගන්නවා. බැලිය යුතුයි කියලා ඒක යටතේ වෙනම ලියන්න වෙන පෑනකින් හරි මොකක් හරි ලියන්න. එවැනි කම්බියක එවැනි කම්බියක එවැනි කම්බියක සෑම ලක්ෂයකම විභව එකිනෙක සමාන වේ. සෑම ලක්ෂයකම විභව එකිනෙක සමාන වේ. හරිද? සෑම ලක්ෂයකම විභව සමාන වෙනවා. දැන් මේවා ඕනි නෑ 2017 ගාන තමයි ඒකට කියන්න පුළුවන් හොඳම ගාන. ඒක නම් දැන් ඕන්නේ ඔයා 17 කරද්දි මතක් වෙයිනේ. මේ ටික දාගන්නකො නිකන් මේ ටික ප්‍රතිරෝධයක් තියෙනවා විභව අන්තරයක් තියෙනවා ප්‍රතිරෝධ නැත්තම් කරන්ට් එක ගියාට විභව වෙනසක් නැහැ. මෙතන ඕනම් V1 V2 කියලා දැම්මොත් V1 සමාන වෙන්න ඕනි V2 වලට. V1 සමාන වෙන්න ඕනි V2 වලට. ඒක දාගන්න. හරිද? දෙවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක.
දෙවෙනි එක තමයි මේ ප්‍රතිරෝධ නැති කම්බි හොයාගත්ත ගමන් ඒක තිබ්බන්නටත් ඊළඟට හොයා ගන්න ඕනේ ශ්‍රේණිගත සමාන්තරගත ප්‍රතිරෝධ. දෙවෙනි පොයින්ට් එක. ශ්‍රේණිගත ප්‍රතිරෝධ හෝ සමාන්තරගත ප්‍රතිරෝධ තිබේදයි හඳුනා ගත යුතුය. ශ්‍රේණිගත ප්‍රතිරෝධ හෝ සමාන්තරගත ප්‍රතිරෝධ තිබේදයි හඳුනා ගත යුතුය. තමයි ශ්‍රේණිගත නම් මොකද්ද විශේෂත්වය? ශ්‍රේණිගත නම් එකම ධාරාව යනවා. එන යටතේ ලියන්න ශ්‍රේණිගත නම් එකම ධාරාවක් ගමන් කරන අතර ශ්‍රේණිගත නම් එකම ධාරාවක් ගමන් කරන අතර සමාන්තරගත නම් එකම විභවයක් පවතී. සමාන්තරගත නම් එකම විභවයක් පවතී. හරි. ශ්‍රේණිගත අඳුරගන්නේ එහෙමයි. දැන් මම මෙච්චර ශ්‍රේණිගත ගැන කියා දීලා ඊයේ වගේ මට මතක ඊයේ එක්කෙනෙක් කිව්වා ශ්‍රේණිගත නම් එකක් පස්සේ තියෙන ප්‍රතිරෝධ නේද කියලා කිව්වා. මෙච්චර කියා දීලා නෝටුත් දීලා එකම ධාරාවක් යන්නේ කියලා කිව්වට පස්සේ අර O level දැනුමින් කියන එකක් පස්සේ එකක් තියෙනවා ශ්‍රේණිගත ඒක ඔයිට වැඩිය ලේසිනේ අර්ථ දැක්වීම මරුනේ කියලා එන වැඩ වගේ කිව්වා. ඒ පාඩම මතකම නෑ අහලම නෑ වගේ නිකන්. අපරාධී ඉතින් ඒකට කෙල වෙනවා. හරිනේ ශ්‍රේණිගත නම් එකම ධාරාව කියලා මතක තියාගන්න එකක් පස්සේ එකක් වගේ මතක තියාගත්තොත් වර්ධිනවා මොන ගාන හරි වර්ධිනවා. එහෙම ශ්‍රේණිගත මතක තියාගත්තොත් වර්ධිනවා ගාන. හරි. සමාන්තරගත නම් එකම විභව ශ්‍රේණිගත නම් එකම ධාරාව. හරි. ඒක ඉවරයි. රෝම ඉලක්කාංක නෑ ඊළඟ පොයින්ට් එක point 3 පරිපතේ ධාරා ගලා නොයන මාර්ග තිබේදැයි සෙවිය යුතුය. පරිපතේ ධාරා ගලා නොයන මාර්ග තිබේදැයි සෙවිය යුතුය. පරිපතේ ධාරා ගලා නොයන මාර්ග තිබේදැයි සෙවිය යුතුය. ඔය ස්ටෙප් වලින්ම කරන්න. ඔය ස්ටෙප් වලින්මයි කරන්න ඕනි. ඔය ස්ටෙප් ටික පිළිවෙලට කරා නම් හරි. පරිපතේ ධාරා ගලා නොයන මාර්ග. ළමයි එකක් තමයි මේ දැන් මේ උගන්නපු එක. මේ බලන්න. මෙතන R මෙතන කම්බියක් තියෙනවා මෙතන V නම් ළමයි කරන්ට් එක යන්නේ නෑ මේ ප්‍රතිරෝධය හරහා. කරන්ට් එක යන්නේ නෑ මේ ප්‍රතිරෝධය හරහා කරන්ට් එක යන්නේ මෙන්න මෙතනින්. මූ හරහා යන්නේ. ඔන්න ධාරා ගලා නොයන මාර්ගයක්. තව එකක් බලමු. අපි ඉගෙන ගත්ත ටිකක්මයි. තව එකක් තමයි මේ අපිට කිව්වොත් එම විවෘත පරිපතයක්. මේක විවෘත පරිපතයක්. විවෘත පරිපතයක් කියලා කිව්වොත් අන්න යන්නේ කරන්ට් එක. ඊළඟට ස්විච් එක ඕෆ් නම් අන්න කරන්ට් එක යන්නේ නැහැ. ඊළඟ සම්බන්ධ කරන්නේ පරිපූර්ණ වෝල්ට් මීටරයක් නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්ත වෙච්ච කරන්ට් එක යන්නේ. ඊළඟ තියෙන්නේ ධාරිත්‍රකයන් නම් ඉගෙන ගත්තා අපි. ධාරිත්‍රකයන් නම් කරන්ට් එක යන්නේ නැහැ. හරිද? ඔතන ප්‍රධානම කතන්දර දෙක තව එකක් තියෙනවා. අර අපි ඉගෙන ගත්ත මේකත් සර්කිට් එකක් තියෙනවා. බැටරිය සම්බන්ධ කරලා තියෙන්නේ මේ අග්‍රවලට. මේවට සම්බන්ධයක් නැහැ. එහෙනම් කරන්ට් එක ළමයි යන්නේ මේ මාර්ග ඔස්සේ විතරයි. මෙහෙට යන්නේ නැහැ. හරි. ධාරා ගලා නොයන මාර්ග හඳුනාගත යුතුයි කියලා ඔය 6 දාගන්න. ඔය 6 දාගන්න.
මේක හරිනේ. හතරවෙනි පොයින්ට් එක. හතරවෙනි පොයින්ට් එක. සමක ප්‍රතිරෝධය සෙවීමට අසා ඇතනම් සමක ප්‍රතිරෝධය සෙවීමට අසා ඇතනම් දැන් ඔයාලට සමක ප්‍රතිරෝධය හොයන්න මොකක් හරි ගානක් කියලා තියෙනවා නම් ඔයාලට ක්‍රමම ඉගෙනවනේ 13ක් 14ක් විතර. ඒ එක ක්‍රමයකින්වත් බැයි නම් මොකද කරන්නේ? ඊළඟ ගානට යනවනේ. මොකද කරන්නේ? හොඳ බැරිම වුණොත් ළමයි කෙලම වුණොත් කරන්න කිසිම ක්‍රමයක් නැත්තම් ධාරා දාලා කර්චොප් දාලා හදන්න. මේ අන්තිමට අර අපි අන්තිම ගානේදී ප්‍රතිවිනිශ්චයන් වගේ. ඒක තමයි කරන්න පුළුවන් අන්තිම ක්‍රමය. හරිද? ලියන්න අසායත් නම් විවිධ ක්‍රම මගින් සෙවිය හැකි අතර ඉතා සංකීර්ණ ගැටලුවක් නම් කර්චොෆ් මූලධර්ම භාවිතා කළ යුතුයි. බැරිම තැන 14 වෙනි ක්‍රමයට වගේ කියන්න තියෙන්නේ කර්චොෆ් මූලධර්ම. ඉතා සංකීර්ණ ගැටලුවක් නම් කර්චොෆ් මූලධර්ම භාවිතා කළ යුතුයි. හරි. අන්තිම පොයින්ට් එක තමයි වැදගත්ම. හොඳට අහන් ඉන්න. පස්වෙනි පොයින්ට් එක. බල්බයක දීප්තිමත් බව. ළමයි බල්බයක දීප්තිමත් බව ඇහුවොත් දීප්තිමත් බව ඒක ඔයගොල්ලෝ ලියන්න බල්බයක දීප්තිමත් බව විමසා ඇතනම් කියලා. දීප්තිමත් බව ළමයි අනුලෝමව සමානුපාතිකයි බල්බයේ ක්ෂමතාවයට. දීප්තිමත් බව අනුලෝමව සමානුපාතිකයි බල්බයේ ක්ෂමතාවයට. ක්ෂමතාවය ලියන්න පුළුවන් එක්ක vi නැත්තම් v වර්ගයට r නැත්තම් i වර්ග r. හරි. දීප්තිමත් බව විමසා ඇතනම් කියලා ගමා එකක් දාලා මේක කොටු කරලා ක්ෂමතා සමීකරණ තුන i දාගන්න. හරිද? i ලියන්න. මේ බලන්න මේ ටික ලිව්වනේ. මේ බලන්න. දැන් ළමයි අපිට හම්බුනොත් ශ්‍රේණිගත බල්බ පද්ධතිය. ශ්‍රේණිගතයි. ඔය බල්බ ටික ශ්‍රේණිගතයි. බල්බ ශ්‍රේණිගතයි නම් ළමයි යන කරන්ට් එක මොනව වෙන්න ඕනිද? ශ්‍රේණිගත නම් සමාන වෙන්න ඕනි. මුන් හැම එකක්ම හරහා යන්නේ එකම කරන්ට් එක. ප්‍රතිරෝධ R1 R2 R3 කියලා ගන්න පුළුවන්. ගානේ දුන්න කිලි දන්නකො R1 වැඩිම R2 ඊළඟට R3 ඊළඟට කියලා. ළමයි දැන් හිතන්න ඕනි ධාරා සමාන නිසා ඔයාට යූස් කරන්න පුළුවන්
P සමානයි VI P සමානයි I වර්ග R සමීකරණ දෙක. ඇයි මේ දෙකම යූස් කරන්නේ? ඒකේ ධාරාව තියෙනවා. ඒ ධාරාව නියතයි. හැබැයි මේක යූස් කරන්න අමාරුයි විභවය ගැන දන්නේ නැහැ. මේක යූස් කරන්න පුළුවන්. එහෙනම් මෙච්චරයි හිතන්න ඕනි. මෙච්චරයි හිතන්න ඕනි. ප්‍රතිරෝධ වැඩිම එක අඩුම එක ඔක්කොම අපිට දන්නවා. හැබැයි ධාරාව නියතයිනේ. එහෙනම් P සමානයි I වර්ග R සමීකරණේ I නියත නිසා P අනුලෝමෝ සමානුපාතිකයි ප්‍රතිරෝධයට. ඒ මදිවට දැන් කිව්වනේ P අනුලෝමෝ සමානුපාතිකයි දීප්තිමත් බවට කියලා. ක්ෂමතාවය කියන්නේ P නේ. P අනුලෝමෝ සමානුපාතිකයි දීප්තිමත් බව කියලාත් කිව්වා. එහෙනම් ළමයි මේ දෙකම P ට අනුලෝමෝ සමානුපාතික නිසා ප්‍රතිරෝධය දීප්තිමත් බවට අනුලෝමෝ සමානුපාතිකයි. ප්‍රතිරෝධය දීප්තිමත් බවට අනුලෝමෝ සමානුපාතිකයි. හරිද? ඔන්න ඕක තේරුම් ගන්න ශ්‍රේණිගත නම්. ලියන්න ඒ යටතේ ආයි පළවෙනි පොයින්ට් එක ඒ යටතේ නේද? ශ්‍රේණිගත බල්බ පද්ධතියක් නම් ප්‍රතිරෝධය දීප්තිමත් බවට අනුලෝමව සමානුපාතික වේ. ශ්‍රේණිගත බල්බ පද්ධතියක් නම් ප්‍රතිරෝධය දීප්තිමත් බවට අනුලෝමව සමානුපාතික වේ. ශ්‍රේණිගත බල්බ පද්ධතියක් නම් ප්‍රතිරෝධය දීප්තිමත් බවට අනුලෝමව සමානුපාතික වේ. තමයි දැන් ක්ෂමතාවයට සමීකරණ තුනක් තිබ්බා කියලා සමීකරණ තුනක් පාවිච්චි කරලා හරියන්නේ නැහැ. තුනක් පාවිච්චි කරන්න බෑ ඇත්තටම. දැන් මේ වගේ p සමානයි v වර්ගයට r වගේ සමීකරණයක් පාවිච්චි කරන්න බෑනේ. ඒක පාවිච්චි කළා කියලා අපිට වැඩක් නැහැනේ. ධාරාව සමානයි කියන වාසිය එන්නේ නැහැනේ. නිසා මේ සමීකරණ තුනම පාවිච්චි කරලා දීප්තිමත් බව ගැන හිතන්න බෑ. මේ තුනෙනොත් වඩා ගැළපෙන සූත්‍රය p සමානයි i වර්ග r මේ වෙලාවේ. ගානෙන් ගානට වෙනස් වෙනවා. ඇයි i වර්ග r තෝරගත්තේ? i නියතයි ප්‍රතිරෝධය ගැන කියලා තියෙනවා. එහෙමයි මේ සූත්‍ර යූස් කරන්නේ. තියෙන සූත්‍ර මේ හැම එකම එකක් කටපාඩම් කරගත්තන් ඇති කියලා ගන්නෑ. කොහොමද එකක් කටපාඩම් කරගත්තොත් මේ දෙක හදා ගන්නත් පුළුවන්. අර ඒ වෙලාවේ හැටියට සුදුසු සූත්‍රය පාවිච්චි කරන්න. හරිනේ? ශ්‍රේණිගත නිසා මේ වෙලාවේ සුදුසු උනේ මේක. ශ්‍රේණිගතයි කියලා මේක දාගෙන. දැන් මෙහෙමයි ධාරා විද්‍යුතේ ගණන් හදන්න නැතුව මේ ධාරා විද්‍යුතේ පිහිටන්නේ නැහැ හොඳේ. සමාන්තරගත එක ඊළඟට. ඔක දාගන්නකෝ. හරිද? එහෙනම් කවුද වැඩිපුරම දීප්තිමත් ළමයි? මෙන්න මූ R1 මූ හොඳට දැල් වෙනවා. මූ චුට්ටයි. මූ පොඩ්ඩයි. හරිනේ? මේක සමාන්තරගත නම් යන සමාන්තරගත බල්බ පද්ධතියක් නම් සමාන්තරගත බල්බ පද්ධතියක් නම් හරි තමයි සමාන්තරගත නම් වැදගත්ම දේ විභව සමාන කියන එක. විභව තියෙන සූත්‍ර දෙකක් තියෙනවා. ඕකෙනුත් ප්‍රතිරෝධ ගැන හොඳට කියලා තියෙන වෙලාවක හිතන්න R1 වැඩිම ඊළඟට R2 ඊළඟට R3 කියලා කියලා තියෙන වෙලාවක මේ සූත්‍රයෙන් යන එක වාසි. ඇයි විභව නියතයිනේ ළමයි සමාන්තරගත නිසා. එහෙනම් ක්ෂමතාවයේ ප්‍රතිලෝමව සමානුපාතිකයි ප්‍රතිරෝධයට. ක්ෂමතාවයේ දීප්තිමත් බවට අනුලෝමව සමානුපාතික නිසා දීප්තිමත් බව ප්‍රතිලෝමව සමානුපාතිකයි ප්‍රතිරෝධයට. එළම ප්‍රතිරෝධය වැඩිම කෙනාගේ දීප්තිය අඩුම වෙනවා. ඊළඟට මෙයාගේ වැඩි මෙයාගේ ගොඩක් වැඩි. හරි. ඒකත් දාගන්න. ඒකේ සමාන්තරගත ප්‍රතිරෝධ මේ බල්බ පද්ධතියක් නම් දීප්තිමත් බව ප්‍රතිරෝධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියලා දාගන්න. සමාන්තරගත බල්බ පද්ධතියක් නම් දීප්තිමත් බව ප්‍රතිරෝධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඉවරයි තව විනාඩි 5න් ධාරා විද්‍යුතයේ කතන්දරේ. ඔය ඉතින් ගණන් හදද්දී ඔයාලට හරියට යූස් වෙයි.
අන්තිම වැදගත් පොයින්ට් එක 6 බල්බයක ආයු කාලය විමසා ඇතනම් බල්බයක ආයු කාලය ලයිෆ් ටයිම් ඔෆ් a cell බල්බයක ආයු කාලය විමසා ඇතනම් ආයු කාලය ලයිෆ් ටයිම් එක ප්‍රතිලෝමව සමානුපාතිකයි ඉවතට ගලන ධාරාවට ආයු කාලය ප්‍රතිලෝමව සමානුපාතිකයි ඉවතට ගලන ධාරාවට ආයු කාලය ප්‍රතිලෝමව සමානුපාතිකයි බල්බයක ආයු කාලය ළමයි වැඩි කරන්න නම් ඉවතට ගලන ධාරාව අඩු වෙන්න ඕන. ඒකේ දැන් ඔය O level කාලේ නම් කරා ඔය ශ්‍රේණිගත බැටරි සෙට් එකක් තියෙනවා නම් ලොකු කරන්ට් එකක් එළියට යනවා. ඒ බැටරි සෙට් එකම සමාන්තරගතව තියෙනවා නම් එච්චර කරන්ට් එකක් එළියට යන්නේ නැහැ. ශ්‍රේණිගත බැටරි සෙට් එකක් නම් යන කරන්ට් එක ලොකු වගයක්. ඒ බැටරි සෙට් එක සමාන්තරගතව තියෙනවා නම් එහෙම ලොකු කරන්ට් එකක් එළියට යන්නේ නැහැ. I වලට වැඩිය ගොඩක් I dash අඩුයි. එහෙනම් මෙන්න මෙයාගේ ලයිෆ් ටයිම් එක ගොඩාක් අඩුයි. ඇයි ලොකු ධාරාවක් යනවනේ. මෙයාගේ ලයිෆ් ටයිම් එක ගොඩක් වැඩි. ඇයි පොඩි ධාරාවක් යන්නේ? යන ශ්‍රේණිගත බැටරි පද්ධතියකට වඩා සමාන්තරගත බැටරි පද්ධතියක ආයු කාලය වැඩි වේ. ශ්‍රේණිගත බැටරි පද්ධතියකට වඩා සමාන්තරගත බැටරි පද්ධතියක ආයු කාලය වැඩි වේ. ඔය ටික තමයි දැනගන්න ඕනි. ධාරා විද්‍යුතය MCQ ගණන් හදද්දී අර සමග ප්‍රතිරෝධය හොයන පොයින්ට්ස් 13 වෙනම. හරිද? මේ පොයින්ට්ස් ටික වෙනම. අර පොයින්ට්ස් ටිකයි මේ පොයින්ට්ස් ටිකයි ඉගෙන ගත්තොත් කර්චොෆ් මූලධර්මත් එක්ක ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරි මොකක්ද දාගන්නේ? මේ ශ්‍රේණිගත වලට වඩා මේ සමාන්තරගත සෙට් එකේ ලයිෆ් ටයිම් එක වැඩි. හරි. ඒ ටික ඉවරයි ධාරා විද්‍යුතය උතරින්